නිරෝගී වෙන්න හිතාගෙන අපි හැමෝම පළතුරු කනවා. හැබැයි අද වෙළඳ පොලේ තියෙන පළතුරු වලින් වැඩි හරියක් ඉක්මනින් ඉදවන්න විවිධ රසායනික ද්‍රව්‍ය සහ වර්ණක භාවිතා කරනවා. මේවා ශරීරගත වීමෙන් පිළිකා පවා හැදෙන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නම් පළතුරු වර්ග 5ක් බෙහෙත් ගහලා ඉදවලා තියෙනවද කියලා ඊටාම සරලව අඳුර ගන්න ක්‍රම 5ක් ගැන. කෙසෙල් කියන්නේ අපි හැමදාම කන පළතුරක්. කෙසෙල් ගෙඩියක් ගනිද්දි මේ දේ බලන්න. ගෙඩිය හොඳටම කහපාට වුණත් ඒකේ නටුව තවමත් අද කොළ පාට නම් ඒක අනිවාර්යයෙන්ම බෙහෙත් ගහලා ඉදවපු එකක්. ඇයි මෙහෙම වෙන්නේ දන්නවද? ස්වභාවිකව ඉදෙද්දි ගෙඩියත් එක්කම නටුවත් දුබුරු හෝ කළු පාට වෙන්න ඕනේ. ඒ වගේම මතු පිට කිසිම කළු ලපයක් නැතුව ඕනෑවට වඩා ලස්සනට කහපාට තියෙන කෙසෙල් ගැන සැලකිලිමත් වෙන්න. පැපොල් වල තියෙන ගුණ ලැබෙන්න නම් ඒක ගහේ මිදලා තියෙන්න ඕනේ. පැපොල් ගෙඩිය මතු පිටේ කොළ පැහැතිරි හෝ තැන් නැතුව මුළු ගෙඩියම එකම විදියට තැබිලි පාට නම් ඒක බෙහෙත් ගහලා ඉදවපු එකක් වෙන්න පුළුවන්. බෙහෙත් ගහපු ගෙඩි පිටතින් ලස්සන වුණාට අතින් තද කර ඇති ගොඩක් තදයි. ඒ වගේම කැපුවට පස්සේ ඇතුලේ කිරි ගතිය තිබුණත් ඒකත් අමුයෙන් නෙලලා බෙහෙත් ගහලා ඉදවපුවට සලකුණක්. අබ ගෙඩියක් බෙහෙත් ගැහුවද කියලා බලන්න තියෙන ලේසිම ක්‍රමය තමයි වතුර ටෙස්ට් එක. අබ ගෙඩියක් වතුර බාල්දියකට දාලා බලන්න ඒක වතුර මතු පිට පාවෙනවා නම් ඒක බෙහෙත් ගහපු එකක්. ස්වභාවිකවම ඉදුණු අබ ගෙඩියක් යුෂ වලින් පිරීලා බර වැඩි නිසා ඒක වතුර ගිලෙනවා. ඒ වගේම තමයි අබ කැපුවට පස්සේ ඇතුළත ලා කහ පාටයි නම් සහ සුවඳක් නැත්තම් ඒකත් රසායනික වල ප්‍රතිඵලයක්. අන්නාසි තෝරද්දී පෙනුමට වඩා සුවඳට මුල් තැන දෙන්න. අන්නාසි ගෙඩියක් සුවඳට එන්නේ නැත්නම් මේක රසායනික දාලා ඉදවපු එකක්. ස්වභාවිකව ඉදුණු අන්නාසි ගෙඩියකින් ගොඩක් දුරට දැනෙන පැණි රස සුවඳක් එනවා. ඒ වගේම ගෙඩිය කහපාට වුණත් උඩ තියෙන පත්‍ර තද කොළ පාටට පණ ඇතිව තියෙනවා නම් ඒකත් බෙහෙත් ගැසූ එකක් බවට සැක කරන්න පුළුවන්. දොඩම් වලට රසායනික වලට අමතරව කෘත්‍රිම වර්ණකත් පාවිච්චි කරනවා. සුදු පාට රෙදි කැබැල්ලක් අරන් දොඩම් ලෙල්ල තදින් පිරිමදින්න. රෙදි කැබැල්ල කහ හෝ තැපිලි පාට වුණොත් ඒකට පාට වර්ග ගහලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න වෙලෙන්දෝ පරණ වුණු දොඩම් වලට වර්ණක ගහලා අලුත් පෙනුමක් ලබා දෙනවා. ඉතින් අපි මේ පළතුරු පුංචි බබාලට වගේම පුංචි දරුවන්ටත් දෙනවා. ඉතින් ඒ නිසා එයාලගේ සෞඛ්‍ය ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඔබ පළතුරු මොන විදිහට තෝරගත්තත් ඒවා කන්න කලින් ලුණු ස්වල්පයක් සහ විනාගිරි මිශ්‍ර කරපු වතුරේ විනාඩි 20ක් විතර දාලා තියන්න. එතකොට මතු පිට තියෙන විස ගොඩාක් දුරට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපිට හැමතිස්සෙම හොඳම පළතුරු හොයාගන්න අමාරුයිනේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ තමයි. අද අපි කතා කරපු මේ කරුණු ඔබට වැදගත් වුණා කියලා හිතනවා. ඔබේ පවුලේ අයගේ සෞඛ්‍ය වෙනුවෙන් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න ටේස්ට් ට්‍රැප් විත් දිනි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.